වරංග අරංගවසරේ ගොස් වැඩි පත්තුමදා තරං නොදැන කන්නට පටන් ගතියදා මාත් අහන්නේ. ඔව්. මන් දන්නේ ඔය එනවා කෑ ගහනවා මාත් මොනවහරි කියනවා. කවුද මං කෑ ගහන්නේ රට දෙවියන්. මාත් ඒක තමයි අහන්නේ කෙට්ටල කඩිප්පුවා කවුද කියලා. කවුද පුතේ පැටි පුකා. මං කවුද යකෝ මේ ඔරඩි පූසා.
අරහංග කෙල්ල ටික ඇයි මොකෝ? ඈ කෙල්ල ටික මොකෝ කියන්නේ? ඔව් කෙල්ල ටිකට කොණ්ඩ ටික දාලා තියෙන්නේ කොණ්ඩ නැහැ කිව්වට යකෝ කොණ්ඩ ටික දාලා තියන්නේ. ඔව් යකෝ මූ එක වටේ ගිය ඔක්කොම ඕපදු කොහෙන් ඇවිල්ලා. නැත්තම් පුතේ වැඩක් නෑ මේක කරන්න සයින්න නැත්තම් උඹත් මාර රොයිට වේබා. ඔව් අනේ ඔව්. ඈ පුතේ ගොයියා. ඔව් එහෙම හරියන්නේ නැහැ. මුලින් කායකෝ ගහන්න කලින් වාඩි වෙලා ඉන්න ඕනේ. ඒක තමයි බෙදෙරුක්කෝ මේ මිල්ල හරියන්නේ මොකක් හරි කරගන්න කියලා ඔව් දැන් ඉතින් කනත්තර ගෙනියන්න තමයි තියෙන්නේ. මොකද පුතේ නෑ නෑ. නෑ මොකුත් නෑ. ඔව්. කතාවක් බන්නන්න තියෙන්නේ. ඇයි පුතේ කෑ ගන්න එපා ඇයි මොකෝ? ඔව් වතුර දාලා වෙඩි තියෙනවා ආ. ඔව් එහෙම නිසා ඇදලා මැරෙන්න මාත් නිකන් ඉන්නේ ගොයියෝ ඈ. ඈ අපි සෙල්ලම් බඩනේ සීනි දාලා තියන්නේ කූඹි කාලේ මැරෙන්නේ. අප්පච්චි එහෙමද ඔව්. එන එක දෙයක් තියෙන්නේ එහෙනම් මොකද? බඩ යන්න බේත් දීලා පුක මහනවා ගිරියට අත දාලා වමනේ කරන්නේ යකෝ. ඔව්. ඔයි. ගොයියෝ හැමදෙම නෑ වාඩි වෙන්න ඕනේ මුලින් අන්දමන්ද දෝසාන්ත කාලා අත්හැරලා. ඔන්න පුතේ මොකද කිව්වේ වාඩි වෙන්න ඔව්. කොහොමද පුතේ වාඩි වෙන්නේ යකෝ වාඩි වෙන්න කොහමද ආන්නේ? මාර්ග පකපුනේ ඉන්නේ. බලහන් ඔක්කොම කට්ටියක වාඩි වෙලා ඉන්නේ ඔක්කොම කට්ටිය වාඩිලා ඉන්නවනේ ඒ කාට ඔයත් එන්න ඕනේ. ඔව් අම්මා හොයන්න අපේ දුව හොයන්න අපේ කොහමද වැඩේ? ඔව් මෙව කාලේ තියෙන්නේ ඇන්ටිද? නෑ පුතේ සල්ලයි සල්ලයි. ඔව් හැබැයි හොඳට කුණු ගිහින් අනේ තියෙනවා. අම්මේ ඔව් ඔව්. ඒ මේ ඔව් දැන් වාඩි වෙන්න දන්නේ නැද්ද? අනේ පුතේ ඉක්මනට වාඩි වෙමු ඒක තමයි මාත් කියන්නේ. ඔව් ඔව් දනිත් දෙකෙන් නවර තුන්ගේ පස්සට බසපාත් කරලා වාඩි වෙන්න. මොකද පුතේ කලබලෙන් කිව්වේ ඔව් තේරුන්නේ නැද්ද? නෑ නෑ ඉක්මනට කරන්න ඕනේ හින්දා එහෙම කිව්වේ. මොකද දනිත් දෙකෙන් නමලා හරි තුනටිය පස්සට දාලා හරි පස්ස පාත් කරලා වාඩි වෙන්න ඕනේ. හරි පුතේ මං තනිත් එකෙන් නවනවා ඈ. ඔබ පස්ස පාත් කරපන් පාත් කරන ගියාම මේ අපේ මල්ලිට තෝ වාඩි වෙන්නේ කොයි එකාද? වාඩි වෙන්නේ එයා තමයි එයාට වාඩි වෙන්නේ. ඔව් ඒක ඔයා මගනේ. ඒක තමයි ඒක හරියන්නේ නැහැ බා. ඔක්කොම මන්ට කරන්න ඕනේ අනේ ඔක්කොම කොල වාඩි නැහැ. මමද කරන්න ඕනේ නැතුව ඉතින් අල්ලපු රැන්ටි ඔන්න කරන්නේ. පුතේ නැව්වා කො? හ්ම් තව ටිකක්. හ්ම් දැන් පස්ස පාත්. හරි ඔන්න දැම්මා තුන්ටි වැඩි දික් කරන්න එපා. කපුට කොටයි වැල ගෙඩියක් කිලෝකට. ඔන්න පුතේ දැම්මා නම් පස්ස පාත්. ඕචිකේ. පන්සලම ගඳ ගැස්තුවා. කප්පි පඩයක් ගියා යකෝ මොකුත් නෑ නංගර සභාවේ කුල්ලොරිය ගියා වා. පුතේ මොකෝ ඉරුණාද මේක තමයි මම හොයා රෙද්ද පරණයි. රෙද්ද කරනයි දැන් හොඳයි ලෙඩා මලා බඩ සුද්ධයි. රෙද්ද පොටක් උස්සාගෙන හා රෙන්න යමන් මලා අත්තිලව්වයි. මොකෝ ඉන්නව බැරි තත්ත්වෙද ඉන්නේ. අනිත් පොටක් උස්සාගෙන ඈ මෙන්න මෙතන රෙන් නම්බර එකයි. ඔව් වැඩේ හොඳයි. ඔව් ඔයත් යන්නේ නැතුව එක තැනින් කරගන්න. අනේ පුතේ පාත් වුණා ඕන්න බලන්න. ඔන්න පාත් වුණා පුතේ රෙද්ද දාගන්න මේ ඔලොක්කුඩ කට්ටියත් එක්කම නැත්නම් ඔක මහා විනාශයක් වෙනවා අනේ ඔලොක්කුඩ තියාගන්න ඔන්න පුතේ පාත් වුණා හරි දැන් කකුල ඉස්සරහට දාන්න. මොකද කකුල අන්න දැම්ම. කීකරුයි. අනේ අම්මේ දැන් අනිකක් දාන්න. අනික ඉතින් බදාපන් යකෝ මන් දාලා හරින මම වාඩිලා ඉන්නේ. ඈ දැන් හොඳයි මොකුත් නෑ සීගිරි කාස්තපුවා. ඔව් බලහන් කොහොමද කියලා ඈ දැන් හොඳයි. දැන් හොඳයි දැන් හොඳයි මොකුත් නෑ අප්පුහාමිවා. දැන් මට වරදක් නැහැ කිව්වා නෑ නෑ දැන් මට වරදක් නෑ. දැන් මට වරදක් නැහැ ඒ හින්දා අනිකක් දාන්න කිසි වරදක් නෑ. අනිකක් දාන්නද දාන්න. දැම්මා හරි පුතේ අන්න හරි ගියා. අනේ අම්මේ අනේ මට මොලේ තීච්ච ඉන්න හරි ගියා. මං මේ බලාගෙන ඉන්නේ මොකද්ද? ඈ මොකද්ද? දැන් මේ අපේ මේ ටීචර් තීච්ච මොකෝ කියන්නේ? ඔව් ටීචර් දෙකක් දෙන්න ඕනේ ඒ මොකෝ? දැන් අපිට ස්තුති කරන්නේ ඔක්කොම ස්තුති කරලා ඒකයි යකෝ ස්තුති කළේ වැඩේට හිටපු කට්ටියට දැන් මේ අපි අන්තිම මොහොතේ ආවේ. අන්තිම අපිට කරන්නේ අන්තිමට යනකොට. පෙරහැරේ ගියත් අන්තිමට මම අපි යන්නේ නැටු. අනේ අම්මේ හොඳ හෙල්ලන් එළියෙන් ජාමේ. අනේ අම්මේ ඔව්. පුතේ මොක පුට්ටේ? දැන් ඉතින් මොකද කලින් කිව්වේ දැන් ඉතින් ඔයා වාඩි වුණා. වාඩි වෙලා ඉන්නේ දැන් ඉතින් කතා කළ හැකි. අද වැඩි දාන්න බෑ පුතේ අනේ වැඩි දාන්න යන්න එපා මේ බොස් ගෙඩි කටකින් කියලා කියලාට. අනේ අම්මේ කිව්වනේ අනේ අම්මෝ